මිනිස් හඬක් පාළු ලෙනක මහ රෑ යාමේ මවෙක් පියෙක් අසරණ වී ගවයින් අතරේ බිලිඳකු නිදියයි ඔරු තුල පිදුරු තලාවේ ඔබත් මමත් හා වසන්න එතුමන් ආවේ. තවත් එක්තරා නත්තලකටයි අපි සූදානම් වෙන්නේ. නමුත් මෙවර නත්තලේ අපගේ තේමාව වී තිබෙන්නේ සෝ සුසුම් මැද දෙව්දුතුන් හඬ. ඇයි මම මෙහෙම කියන්නේ? අපි හැමෝම දන්නවා මේ නත්තල් කාලෙදි නත්තලටත් කලින් ඇති වුණා වූ අපේ ලංකාවේ අපේ රටේ ඇති වුණා වූ ඒ ව්‍යසනකාරී තත්වය ගැන. ඉතින් මෙවැනි තත්වයක් උඩදී අපිට බෑ මේ නත්තල ගොඩක් ප්‍රීතියෙන් සමරන්න. අපි රටක් විදියට ගොඩක් දුක් වුණා. ගොඩක් අසරණ වුණා. ඒ වගේ තත්වයකට අපි වැටුණ නිසා. නමුත් එතනින් ගොඩ එන්න දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරලා තියෙනවා. මේ දක්වා දුර හෝ අපි රටක් විදියට ඉස්සරහට එන්න උත්සාහ දරලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. ඉතින් තවත් නත්තලකට අපි සූදානම් වන විට ඒ සිදුවීමත් අමතක නොකර මෙවර නත්තල සමරන්නට, ප්‍රීතියෙන් සමරන්නට, දේව කරුණාව මැද සමරන්නට අපි උත්සාහ දරමු. දෙව්දුතුන් හඬ එදා නම් අපිට ඇසුනේ අවුරුදු ගණනකට කලින්. නමුත් අද දේවදූතයන්ගේ හඬ වෙනුවට ගිටාර් හඬ අපිට ඇහෙන්නට යනවා. හරියටම ඒ දේවදූත හඬට සමාන වෙන හඬක් වගේ. අද මේ ගීතිකාවන් මේ නත්තල් ගීත වර්ණවත් කරන්නේ ලක් ගිටාර් ෆ්‍රෙන්ඩ්ස් මොරටුව කණ්ඩායම විසින්. මේ කණ්ඩායම මෙහෙයුම් ලබන්නේ ගෞරවනීය ලක්ප්‍රියද සිල්වා දේවගතිතුමා විසින්. මර්සලින් ජයකොඩි පියතුමා විසින් ලියන ලද රෑතරු බබලනවා ගීතයටයි අපි දැන් සවන් දෙන්න සූදානම් වෙන්නේ. මේ ගීතයෙන් සඳහන් වෙන්නේ නත්තල් රාත්‍රියේ ඇති සංසුන් බව හා ශාන්ත බව ගැනයි. ඒ ශාන්තමත් වාතාවරණය මැද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේ ගව මඩුවක ගව ඔරුවක උපත ලැබුවා. ඉතින් අපි යමු ඒ බෙත්ලෙහෙමේ සීතල රාත්‍රියේ රෑතරු බබලන අහස යට යේසු බිලිඳාගේ උපත සිහිපත් කරන්න.
බෙත්ලෙහෙමේ ගව ඔරුවක දාව යේසු බිලිඳුන් මෙලොවට ආවේ. දුප්පත් අසරණ දුකී ජනතාවට මිදීමේ සුභාරංචියක් වන පිණිසයි. මුළු ලෝකයාටම ගැලවීම අත්කර දෙන පිණිසයි. සාමය ගෙන දෙන්න සාමයේ කුමාරයෙක් විදියට යේසු බිලිඳා මෙලොව උපත ලැබුවා. ගව ඔරුවක යේසුස් බිලිඳා ඉපදුණා. ඉන් ලෝකයාටම ලැබුණු ආශිර්වාදය, සමාදානය, ගැලවීම අතිමහත්. බෙත්ලෙහෙම් පුරේ යන ගීතය පද රචනය කරුණාරත්න අබේසේකර මහතා වන අතර තනු නිර්මාණය ප්‍රවීණ සංගීතඥවේදී ක්ලැරන්ස් විජේවර්ධන මහතා. සත වෙත කරුණා පිනිදිය ගලනා මුදු උල්පත පාදා දුනි ජේසු බිලින්දා සාමයේ රජින්දා.
Same Rajinda Yesu Milinda Same Rajinda. මීළඟට අපි සවන් දෙන්න යන්නේ මීට ශතවර්ෂ ගණනාවක සිට ලොව පුරා ප්‍රසිද්ධ වුණු නත්තල් ගීතයකටයි. මේ නත්තල් ගීතයෙන් කියවෙන්නේ නත්තලේ තිබෙන්නා වූ ඒ නත්තල් රාත්‍රියේ තිබෙන්නා වූ ශාන්ත බව සිසිලස ගැන. දෙවියන් වහන්සේගේ ප්‍රේමය, දේව මහිමය, ඒ සෑම දෙයක් ගැනම ලියවුණු ලස්සන නත්තල් ගීතයක් තමයි මේ. Silent night, holy night, all is calm, all is bright. කලකට පෙරේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරයේ ඉපදුනා විශේෂ කෙනෙක්. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ඉපදුණු ඒ ශුද්ධ වූ නගරයේ, ඒ කියන්නේ බෙත්ලෙහෙම ආශ්‍රිතව ලියවුණු ලස්සන නත්තල් ගීතයකට තමයි අපි දැන් සවන් දෙන්න යන්නේ. එහි මුල් ගායනය වෙන්නේ Long Time Ago in Bethlehem කියනා වූ ඉංග්‍රීසි ගීතයයි. එතකොට මේ ඉංග්‍රීසි ගීතය පරිවර්තනය කරලා තියෙන්නේ මෙල් රොයි ධර්මරත්න මහතා විසින්. මෙන්න මේ නත්තල් ගීතයෙන් කියවෙන්නේ
යේසු බිලිඳුන් ඉපදුනා වූ ඒ නත්තල් පුවත ගැන, ඒ නත්තලේ නිස්කලංක බව ගැන වගේම සාමේ කුමාරයාණන්ගේ දාවිත් පරපුරෙන් ඉපදුනා වූ ශ්‍රේෂ්ඨ ගැලවුම් කරුවාණන්ගේ ශ්‍රේෂ්ඨ උත්පත්තිය ගැනයි. කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ උඳුවක් මාසේ සීතල දවසක මැදියම් රෑයාමේ දෙව් මව්තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැලි දසත අමත්දි සැතපීලයි උන්නේ දුක්පත් එඬේරු ඒ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ Maria tumiage pember mukune Elia disvoye Juse tuma kisida katne Eu anakata pitu tavi Minis samajaya bhapin vera Gandata මෙහියාවා දිවවරුන් බොහෝ කලකට පෙරදී දෙයින් ඉටුවුවා කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ පුංචි ගව මඩුවේ පුංචි ගව මඩුවේ මර්සලින් ජයකොඩි පියතුමා විසින් ලියන ලද තවත් ගීතයකටයි අපි දැන් සවන් දෙන්න යන්නේ. නත්තල ළඟ එන බව අපි කාටත් කලින් දැනගන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ අවට පරිසරය. ගස්වැල් වල මල් පීදෙනවා. අමුතු සීතලක් ගතට සිතට දැනෙනවා. ඒ වගේම නත්තල් ළඟම එනවා කියලා සීනු හඬින් මුළු ලොවම උබුදුවාලනවා. මර්සලින් ජයකොඩි පියතුමා මේ නත්තල් ගීතය රචනා කරන්න ඇත්තේ මෙන්න මේ හේතුව නිසා වෙන්න ඇති. ඒ නත්තලේ ප්‍රීතිය, නත්තලේ සතුට, නත්තලේ තියෙන ඒ අමුතු සිසිලස, නත්තලේ පරිසරය තුලින් අපිට දැනෙන හැඟෙනවා නිසා වෙන්න පුළුවන්. මර්සලින් ජයකොඩි පියතුමා මෙතන එක තැනක සඳහන් කරනවා මේ ගීතයේ මහවැලි ගඟදිය බොර වෙනවා කියලා. මහවැලි කියන්නේ ශ්‍රී ලංකාවේ ගංගාවක්. ඉතින් මර්සලින් ජයකොඩි පියතුමාට ඕන වෙන්නේ නැති අපේ ලංකාවේ සුන්දරත්වය ගැන පොඩ්ඩක් මතක් කරන්න.
නත්තල ළඟ ළඟම එනවා කියලා සීනු හඬින් අපිව අවදි කරනවා වගේම ඒ සීනු හඬින් නත්තල් ළඟයි කියලා අපිට ඉඟි කරනවා. සීනු හඬින් ලොව පිබිදෙනවා. නත්තල දොර ළඟ හිනහෙනවා. සීනු හඬින් ලොව පිබිදෙනවා. නත්තල දොර ළඟ හිනහෙනවා. ගවහලකට දරුවක් යනවා. අහසට පොළොව ගැටේ. අහසට පොළොව ගැටේ. කරු එළියේ කඳු වැටියේ බෙත්ලෙහෙමේ මංගල එළියේ මල් වැසි වසිනු පෙනේ. මල් වැසි වසිනු පෙනේ. තට්ටුගෙන සුදු හිම ඉකිලෙනවා. අතු මත මුතුමෙන් බබලනවා. ඉරුකැන් සුදු හී කල වෙනවා. තැම තැන විදී වගේ. තැම තැන විදී වගේ. දියසීරා කඳු පීරා වන්නම් ගමනින් දැස වෙනවා. දිය විඳු ඇඟ සොලවා. දිය විඳු ඇඟ සොලවා. දින දින පැහි අලු පර වෙනවා. මහවැලි ගඟදිය පොර වෙනවා. නත්තල කත් බැඳගෙන එනවා. වැහි වර පුදු අපේ. වැහි වර පුදු අපේ. ආරලිය මල් වතු සුදු මල් ත්‍රිපිරි මල් අතු කරෙනවා.